ප්‍රවෘත්ති සංස්කරණය සහ ප්‍රකාශය ජයන්ත වික්‍රමසිංහ. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. අභිමානවත් 27 වන සංවත්සරික උළෙල. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට. සංකපි ඉල්ලීමෙන් නිවාසිකාගාර වෘත්තිකයන්ට හිමිවන සහට. නායකත්වයට ඉඩම්. Educational Non-Academic Employees Union නිල මුහුණු පොත හා Educational Non-Academic News නිල YouTube නාලිකාව වෙත දැන්ම පිවිසෙන්න. සංකවී දිනපතා අලුත් වන තොරතුරු දැන ගැනීම සඳහා ඔබගේ නම, සේවා ස්ථානය, කලාපය හා තනතුර ඇතුළත් කෙටි පණිවිඩයක් 076 46 31 636 WhatsApp අංකය වෙත දැන් මෙයොමු කර සංගමයේ නිල WhatsApp සමූහය වෙත සම්බන්ධ වන්න. අධ්‍යාපන නේවාසිකාගාර තනතුරුදාරීන් හට පවතින ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ සහෝදර රජයේ අධ්‍යාපන නේවාසිකාගාර වෘත්තිකයන්ගේ සංගමය මගින් වසර ගණනාවක් පුරාවට කරන ලද ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස නිවාස පාලක තනතුර නිවාස පාලක නිලධාරී සහ සහකාර නිවාස පාලක තනතුර සහකාර නිවාස පාලක නිලධාරී ලෙස අනාගතයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමත් ආරක්ෂක තනතුරු නාමයේ නිවාසිකාගාර සේවක සුපවේදී යනුවෙන් සංශෝධනය කිරීමත් නිවාස පාලක සහකාර නිවාස පාලක තනතුරුදාරීන් සඳහා උසස් වීම ක්‍රමවේදයක් ඇති කිරීමත් පවතින පුරප්පාඩු අනුව නවතන්තුරුදාරීන් සීමිත වන ගැනීමට යෝජනා කොට ඒ අනුව අදාළ ලිඛිත මෙන්ම සාකච්ඡා මාර්ගිකව වසර පුරාවට කටයුතු කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ අනුව ආරක්ෂක තනතුරුදාරීන්ගේ සේවා කාලය උදේ සේවා පුරය ලෙස සහ සවස් සේවා පුරයක් ලෙසත් උදෑසන සේවා පුරයේ පැය 6ක් දක්වාත් සවස් සේවා පුරයේ පැය 8ක් දක්වාත් සංශෝධනය වන බවට අධ්‍යාපන අමාත්‍යාංශ වෙතින් තොරතුරු අනාවරණය වන අතර අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය යටතේ ක්‍රියාත්මක රජයේ අධ්‍යාපන නේවාසිකාගාර වෘත්තිකයන්ගේ සංගමය විසින් කාලයක් පුරාවට සිදු කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම සේවා කාලය සංශෝධනය වේ. අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ ප්‍රමුඛතම සහ ඉපැරණිම වෘත්තීය සංගමයේ වසර 27ක අභිමානවත් සංවත්සරික මහා උළෙල 2026 ජූනි මාස 21 වන දින මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පෙරවරු 10:30ට අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ දේශපාලන අධිකාරී පිරිස සහ උසස් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම අභිමානවත් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මෙවර විට සූදානම් කොට ඇත. අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ දීර්ඝකාලීන ගමනේ සුවිශේෂී කටයුත්තක් සමතුලිත කරමින් පැවැත්වෙන 27 වෙනි සංවත්සරික උළෙල සඳහා දිවයිනේ සෑම පළාතකම සිටින අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ සියලුම සමාජික සහායකවන්ට මෙයින් ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිමි. අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ ප්‍රමුඛතම සහ ඉපැරණිම වෘත්තීය සංගමයේ වසර 27ක අභිමානවත් සංවත්සරික මහා උළෙල අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ සේවක ප්‍රජාවට සිදු වූ අසාධාරණකම් හමුවේ නොබියව හඬ නගමින් වසර 27ක් පුරාවට පැමිණි ඒ ඓතිහාසික ගමන් මඟ සිහිපත් කරනු වස්. පැවැත්වෙන 27 වෙනි වාර්ෂික සංවත්සරික උළෙල සඳහා උත්සවයේ ආසන සහ දිවා ආහාරය සංවිධානය කිරීම සිදු කරන බැවින් පැමිණීම ස්ථිර වශයෙන්ම තහවුරු කළ හැකි සමාජිකින් පමණක් සංගමයේ නිල WhatsApp අංකය වන 076 4 631 636
WhatsApp අංකය වෙත ඔබගේ පැමිණීම පිළිබඳව ලිඛිතව දැනුම් දීම සිදු කරන ලෙසත් ආසන වෙන් කිරීම සිදු කරන ලබන්නේ WhatsApp අංකය වෙත යොමු කරන ලද ලිඛිත පණිවිඩ සඳහා පමණක් වන අතර මෙම උත්සවයට සහභාගී වෙන සියලුම සමාජික සමාජිකාවන්ට වෙනුවෙන් ඉදින්ට රාජකාරී නිවාඩු ලබා දීමට කටයුතු කරනු ලැබී. ඒ වගේම එදින ශාස්ත්‍රීය ප්‍රධාන ගැටළු දෙකක් වන ජාතික අධ්‍යාපන අනාත් දින සේවා ප්‍රතිපත්තිය සහ ජාතික ස්ථාන මාරු ප්‍රතිපත්තිය සම්මතයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර නියමිත දිනට පෙර ඔබගේ සහභාගීත්වය තහවුරු කරමින් සංවත්සරික උළෙල සාර්ථක කර ගැනීමට සහයෝගය දක්වන ලෙස සමස්ත සමාජිකත්වයෙන් කාර්මිකව ඉල්ලා සිටිමු. පැවැත්වෙන 27 වෙනි සංවත්සරික උළෙල සම්පත්තියෙන් සමාජික ඔබතුමත් කිම් සහ අධ්‍යාපනයේ අනාත් දින සේවක සංගමේ ප්‍රධාන ලේකම් අජිත් කේත්‍රත්න මහතා අධ්‍යාපනයේ අනාත් දින ප්‍රවෘත්ති විකාශය වෙත මෙලෙස සිය අදහස් එක් කරන ලදී. අධ්‍යාපන අනාත් දින සේවක සංගමේ 27 වන වාර්ෂික මහා සභා සංවත්සරික උත්සවය මෙවර අපි මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් මහනුවර තැපැල් සේවනාගාරයේදී ජූලි මාස 21 වන බහරුවදා දින පෙරවරු 10:30ට පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. මේ අධ්‍යාපන අනාත් දින සේවකයන්ගේ අභිමානය තමයි මේ වගේ විදහාක් දක්වන්නේ. මේක ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා මේ වගේ එකක් විවේචනය කරන පුද්ගලෝ මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. අවුරුදු 27ක් පුරාවටම අධ්‍යාපන ශේෂ්ත්‍රයේ තුල සාලම වැඩ කොටසක් කරලා තියෙන වෘත්තීය සමිතිය. එතකොට මේ වෘත්තීය සමිතිය බිහි කළ අවුරුදු 27ක් වෙනවා. අර වෙලාවට අද පත්තින් ලැබලා සිටින අනාත් දින සේවකයෝ බොහෝ පිරිසක් සමහර විට මෙලව ඉදිය දැකලත් නැති පිරිසින්ට ඒ අය අද පත්වීම අරගෙන තියෙන්නේ අපි දිනාදීපු ඉලීම් බුද්ධි විදින. ඒකට ඔවුන්ට අවබෝධයක් නැහැ මොනවද අපි දිනාදීපු ඉලීම් කියන්නේ. එදින්දා එදා තිබ්බ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අනාත් දින සේවකයන් තිබ්බ සැලකිලි එතකොට අනාත් දින සේවකයන් තිබ්බේ තාමත්ම ආයතනවල කලාප අධ්‍යාපන කාර්යාලවල පාර්තමේන්තුවල සිටි පිළිගැනීමක් නැතිකම ඒ වගේම තමයි පරිපාටි ඒවා කිසි දෙයක් නැති අන්තිමට මුල්ලකට දාලා තිබ්බ යුගයක තමයි ඒවා හැම එකක්ම අනාත් දින සේවකයෝ යම් පිළිගැනීමකට ලක් කරන්න පුළුවන් තත්ත්වයකට මේ අධ්‍යාපන අනාත් දින සේවක සංගමය පත් කරලා අනාත් දින සේවකයන්ට විශාලම වැඩ කොටසක් කරලා යම් පිළිගැනීමකට පත් කරලා තියෙන එකම වෘත්තීය සංගමයේ බවට පත් වෙලා තියෙනවා. කොටසක් ඉන්නවා අතාමත්ම අතලොස්සක් අර හතු පිපෙන්නා වගේ පර වෙලා යන වෘත්තීය සංගම් තමයි උන්ට වටින්නේ. ඒවට තමයි උන් පුළුවන් තරම් ඔවුන්ට අර හොඳ කියන තත්ත්වෙ මතුවෙන්නේ. ඔවුන් තාමත්ම හොඳින් හතු පිපෙන්නා වගේ පිපිලා පර වෙලා යනවා මුදල් ටික එකතු කරන පැය 24න් ප්‍රශ්න විසඳුවා කියලා ඒවට තමයි බොරු වංචා සහගත ක්‍රියාවලියට නිරත වෙලා ඉන්නේ ඒ වගේ උද්දේශයන්ට තමයි කැමති. අධ්‍යාපන අනාත් දින සේවක සංගමය කියන්නේ කිසිම දවසක අපේ නියෝජිතයන්ට අපි කියලා තියෙනවා අසත්‍ය කරුණු බොරු දේවල් අපේ සංගමයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. සත්‍ය කරුණු විතරයි. ඔබ පිළිගන්න පුළුවන් පිළිනොගන්න පුළුවන්. පිළිගත්තත් එකයි පිළිනොගත්තත් එකයි. අපි සත්‍ය දේ සත්‍ය විදිහට කියනවා. ඔබට සත්‍ය දේ අපි සත්‍ය විදිහට කිව්වොත් ඒක දීර්ඝ කාලීන. බොරුව කියන්නේ කෙටි කාලීන. ඒකින්ද අධ්‍යාපන අනාත් දින සේවක සංගමේ සංවත්සරික උළෙල අධ්‍යාපන ශේෂ්ත්‍රයෙන් අනාත් දින සේවකයන්ගේ අභිමානීය විදහා දක්වන වසර එක් වතාවක් පැවැත්වෙන ඒ උත්සවයේ ඔබගේ
පැමිණීම අපි තාමත්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ වගේ ඒවා දාපුවාම තාමත් අතලොස්සක් පිළිසක් විවේචනය කරනවා. ඔවුන්ට මොනවා දුන්නත් ඔවුන් කියන්නේ ඒවා බුද්ධි විඳින්දම ඔවුන් ඔය සංගමයෙන් මොනවද ලැබුණ දේවල් කියලා. හැබැයි සංගමේ දීපු හැමදේම බුද්ධි විඳින්න තමයි මේ දේවල් අහන්නේ. ඉතින් අපිට ඒ අන්ධයන්ට ඒ බිහිරි පුද්ගලයන්ට අපිට උත්තර දෙන්න වෙලාවක් නැහැ. මොකද ඒ පුද්ගලයන්ට අර හොඳ මේවා තමයි අතු පිපෙන්න වගේ පිපිලා පරබල යන වෘත්තීය සංගම් තමයි ඔය පුද්ගලයන්ට හොඳ මේ ශේෂ්ඨ විනාශ කරන ඔය පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පුද්ගලයන්ගෙන් ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ මේ අධ්‍යාපන ශේෂ්ඨය හැදගන්න. ඒකෙන්ද අපි ජාතික අධ්‍යාපන අනාධ්‍යාපන සේවා ප්‍රතිපත්තිය, ජාතික මාරු ප්‍රතිපත්තිය ඒවා ක්‍රියාත්මක කරගන්නේ තව ඉල්ලීම් රාශියක් දිනා ගැනීමට බල කිරීමේ දෙසා තමයි අපි මේ 27 වෙනි සංවර්ධනයේ මහනුවරදී පාඩු. මේ සඳහා අපි ඔබ දන්නවා සංගමේ කිසිදු දේශපාලන පක්ෂයකවත් වෘත්තීය සංගමයක් නෙවෙයි මේ සංගමය. ඔබගේ වෘත්තීය අරමුණු කරා යන වෘත්තීය සංගමය. එතකොට ඔබගේ වෘත්තීය ආරක්ෂාව අපි තහවුරු කිරීම. ඒ වගේ තමයි සුරක්ෂිත කිරීම. ඒ වගේම තමයි ඔබගේ වෘත්තීය ආරක්ෂාව වගේම වෘත්තීය තියෙන ඉල්ලීම් මොනවද කියන ඒවා දිනා ගැනීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙන්න. අපේ සංගමයේ ඉන්න නිලධාරීන් කීප දෙනෙකුට එකතු වෙලා මේවා දිනා ගන්න බෑ. ඒක සමාජිකයන්ගේ සහයෝගය අවශ්‍යයි. හැම දෙයකටම සමාජිකයන්ගේ සහයෝගය අවශ්‍යයි. සමාජිකයෝ කියනවා නම් ওই සංගමයෙන් මොනවද කරලා තියෙන්නේ කියලා සමාජිකයෝ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැතුව ඒවා සමාජිකයෝම තමයි දුරවල. සමාජිකයෝ හිතන්න ඕනේ සංගමයකට සමාජිකයෝ තමයි ධෛර්යවත් කරන්නේ. ඒක නිසා ඔබ අපව ධෛර්යවත් කිරීම සඳහා අපි හිතනවා ලබන මාසයේ 21 ඔබේ සහභාගීත්වය අවුරු කරලා ඒ සඳහා අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන අධ්‍යයන නියෝජනකවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඒ වගේම අධ්‍යක්ෂකවරයාට ආරාධනා කරලා අපේ ගැටලු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔබගේ පැමිණීම වෙනුවෙන් රාජකාරී නිවාඩුවේ දින වෙනවා. දුම්රියෙන් යම් තාක් එන්න පුළුවන් අයට රාජකාරී ඔබට හිමි නෙමෙයි රාජකාරී දුම්රිය බලපත් වෙනවා. ඒ වගේම අපිට හිමිකමක් තියෙනවා ළංගමින් පැමිණෙන ඕනෑම කෙනෙකුට එය තමන් වියදම් ප්‍රතිපූර්ණය කරලා ගන්න පුළුවන්. ඉතින් මේවා තමයි වෘත්තීය සංගමයක වාර්ෂික මහා සභා සංවර්ෂ කුලයට පැමිණීමේදී ඔබට හිමි වෙන දේවල්. ඉතින් ඒවා ඒ ආකාරයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපි ඔබට දන්වලා තියෙන සංගමයේ WhatsApp අංකයට ඔබ පැමිණීම සනාථ කරන්න. එතකොට ඔබට ආසනයක් වෙන් වෙනවා. ඒ වගේම තමයි ඔබට අනිත් පහසුකම් සලසන්න අපිට පුළුවන්. එහෙනම් සියලු දෙනාටම අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගම 27 වෙනි මහා සභා සංවර්ෂ කුසලයේ සාර්ථක කරගන්න ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා ඉතාමත් මොනකමින් ඉල්ලීමක්. අලත්දින තල්පුතාරීන්ට සිදුවන අසාධාරණය අකටයුතු සහ ක්‍රීඩාකාරී රාජකාරී තත්ත්වයන් හමුවේ සාධාරණය සොයා යන පමාගොස් කැටලිස් දෙමේ ක්‍රියාන්විතය අකුලට පෙර මම එළඹ ඉස්කෝලේ වැඩ කරේ මට ස්ත්‍රීද පත්වීමක් හදාගන්න වුණා ගමේ ඉස්කෝලේට. ඊට පස්සේ කලාපකාරයට ගියා වැඩේ කරගන්න බැරි වුණා. සර්ලාගේ ආයතනයට මම ඊට පස්සේ කතා කළා. ඊට පස්සේ මේ අනුත්යක් මට හදලා දුන්නා සර්ලා මාගේ මේ දායකත්වයේ දීලා සර්ලාට ගොඩක් ස්තුතියි. සර්ලාගේ වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ගොඩක් ස්තුතියි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රජයේ නිලධාරීන්ට ලබා දෙන අනුග්‍රාහක දුම්රිය වාර්ෂික පත්‍ර නිකුත් කිරීම ප්‍රවේශ මාර්ගගත පද්ධතිය ඔස්සේ සිදු කිරීම සම්පත්තියෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත 2026 6 9 දිනතිව යොමු කොට ඇත.
එම ලිපියට අනුව ආයතන සංග්‍රහයේ 17 වෙනි පරිච්ඡේදයේ අනුව රජයේ නිලධාරීන්ට අනුග්‍රාහක දුම්රිය වාරපත්‍ර පත්‍ර නිකුත් කිරීම 2026 6 9 දින සිට මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ සඳහා උපදෙස් ලෙස රජයේ ආයතන ලියාපදිංචි කිරීම අනුග්‍රාහක වාර ප්‍රවේශ ඉල්ලා සිටින දුම්රිය මගින් ලියාපදිංචිය වාර ප්‍රවේශ පත්‍ර අයදුම් කිරීම වාර ප්‍රවේශ පත්‍ර සඳහා ගෙවීම් කිරීම වළංගු වාර ප්‍රවේශ පත්‍රයක් භාවිතා කරමින් දුම්රිය සේවය භාවිතා කිරීම රජයේ ආයතන මගින් දරන අනුග්‍රාහක මුදල දුම්රිය දෙපාර්තමේන්තුවට බැර කිරීම සහ මාර්ගගත පද්ධතිය භාවිතා කිරීමට උපදෙස් මෙහෙයුම් සහ තාක්ෂණික සහාය එමගින් ලබා දී ඇති අතර රාජ්‍ය ආයතනවලට සහ රජයේ නිලධාරීන්ට ප්‍රවේශ මාර්ගගත පද්ධතියට පිවිසීම සම්බන්ධ උපදෙස් දක්වා ඇති අතර www.railway.gov.lk යන විද්‍යුත් ප්‍රවේශය ඔස්සේද එම උපදෙස් වෙත පිවිසීමට හැකියාව පවතින අතර ඊට අමතරව පද්ධතිය භාවිතා කරන ආකාරය සම්බන්ධ වීඩියෝ මාර්ගෝපදේශයන්ද ඒ ඔස්සේ පිවිසීමට හැකියාව පවතින බව එම ලිපියේ දක්වා ඇති අතර පද්ධතිය භාවිතා කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් දුම්රිය දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතින බවටත් දක්වා ඇත. වෙයිනේ සිළු පළාත් දිස්ත්‍රික්ක කලාප ආවරණ පරිදි අධ්‍යාපනයේ අනත් දින සේවක සංගමයේ හා සම්බන්ධව සිටින ඔබට නායකත්ව සඳහා අවස්ථාවක් ලබා දීමට අධ්‍යාපන අනත් දින සේවක සංගමයේ සූදානම් ව ඇත. වෘත්ති සමිති ශ්‍රේෂ්ඨී අධ්‍යාපන අනත් දින සේවක සංගමය නම් වූ දැවැන්ත දිවීර පුරා විසිරුණු සමාජිකත්වයක් සැදුම් ලත් දිගු ඉතිහාසයකට නෑගම් කියන අධ්‍යාපන අනත් දින සේවක සංගමයේ නායකත්ව සහ ඔබට අවස්ථාවක් ලබා දෙන්නට අධ්‍යාපන අනත් දින සේවක සංගමයේ දැන් සූදානම්. වෘත්තීය සමිති නිලධාරියෙකු ලෙස ඔබගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා මෙම මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් අධ්‍යාපන අනත් දින සේවක සංගමය සිය සහෝදරත්වයේ තෑත් දැන් ඔබ වෙත දිගු කරන්නෙමු. ඒ අනුව ඔබ නායකත්වයේ සිටීමට සහ අනත් දින නායකත්වයේ පෞරේ කොටස්කරුවෙකු වීමට අපේක්ෂිත නම් සංගමයේ සමාජික අංකය සහිතව පහත් සඳහන් ඔබේ තොරතුරු අධ්‍යාපන අනත් දින සේවක සංගමයේ නිල සංවේදන මාධ්‍ය වෙත යොමු කරන ලෙස මෙයින් ඔබ වෙත දන්වා සිටිමු. දිස්ත්‍රික් පළාත් නියෝජනය කරමින් ක්‍රියාකාරීව කටයුතු කරන සංගමයේ නියෝජිතයින් සමාජික ඔබගේ වෘත්තීය අයිතීන් උදෙසා සංගමයේ ප්‍රධාන කාර්යාලය හා එක්ව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මුහුණට මුහුණ ප්‍රශ්න අසන්නට ටොප් විත් ලීඩර්ස් වැඩසටහන තුළින් අප සූදානම්. අද දවසේදී ටොප් විත් ලීඩර්ස් සංවාදය සමගින් අපිත් සමග එකතු වෙන්නේ කුලියාපිටිය කලාප සංවිධායක ලේකම් වශයෙන් කටයුතු කරන අසේල සම්පත් කෝණාර මහතා. ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා ටොප් විත් ලීඩර්ස් සංවාදය සමගින්. ආයුබෝවන්. අසීමත මම මුලින්ම දැනගන්න කැමති අපි ඉස්සෙල්ලාම කතා කරමු ඔබගේ තනතුරට අදාළ කාර්යභාරය සම්බන්ධයෙන්. කලාප සංවිධායක මේ තන්ත්‍රයේ අනපේක්ෂිත සංගමේ කුලියාපිටිය කලාප සංවිධායක ලේකම් කටයුතු කරන්නේ. ඒකෙදී කුලියාපිටිය කලාප සංවිධායක ලේකම් තන්ත්‍රයේ කලාපයේ ඉන්න අනබිරත සේවක සම්බන්ධයෙන් ප්‍රවේශවලලා ඒකේ කලාප සංවිධායක ලේකම් විදියට මේ කලාපයේ ඉන්න සමාජිකයින් ගැටළු හඳුනගෙන ඉවරලා ඒ කලාප සංවිධායක ලේකම් විදියට ඒ කලාපයේ ඉන්න සමාජිකයින්ගේ ගැටළු වලට මේ අදාළව මේ තොරතුරු අරගෙන ඉවරලා සංගමයට වාර්තා කරලා ඒ සංගමයේ සමාජික ගැටළු ටික නිරාකරණය කරන්න කටයුතු කරගෙන යනවා. අසල මහතා මම එහෙමත් ප්‍රශ්නයක් ඔබගෙන් අහන්න කැමතියි. ඔබ දන්නවා ඇති අපි සංගමයේ ඉතා නිල සංනිවේදන මාධ්‍ය ඉතා පුළුල් මට්ටමකට ගෙනල්ලා තියෙනවා සමාජිකයන්ට සංගමයේ වෙන තොරතුරු නිරන්තරයෙන්ම දැන ගැනීම සඳහා. නමුත් සමහර සමාජිකයෝ ඉන්නවා ඒ සංනිවේදන මාධ්‍යයන් පිළිබඳ කිසිම අවබෝධයකින් නොමැතිව සංගමයට දෝෂාරෝපණය කරන අවස්ථා. අපි ඒ සම්බන්ධව යම් අදහසක් දක්වමු.
සමහර සමාජිකයන් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ WhatsApp භාවිතාව කියන්නේ අඩුකම තමයි තියෙන WhatsApp දුරකථන භාවිත කරන සමාජිකයන් සමහර වෙලාවට අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ සමාජික ගත්තොත් කියන සමහර සමාජිකයන්ගේ WhatsApp භාවිතය අඩු ප්‍රමාණයක් අපිට දකින්න තියෙනවා. ඉතින් ඒකෙදි ඒ කට්ටිය ගොඩක් වෙලාවට දෝෂ ආරෝපණය කරන්නේ අපිට සංගමයේ තිබුණාට අපිට මේ ප්‍රමාණවත් ආයතන මේ සංගමයේ තියෙන පහසුකම් අපිට දැනගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ගොඩක් දුරට හොයලා බලපුවම මේ කට්ටිය ඉතින් WhatsApp මේ පණිවිඩ මේ පිළිබඳව මේ බාහිර මේ මට්ටමක් තමයි දකින්න තියෙන්නේ. ඊට අමතරව අපි ප්‍රෝච් ප්‍රකාශ සම්බන්ධව දැනුවත් වීමක් දකින්න ලැබිලා නැහැ. ගිහින් හොයලා බලපුවාම ඉතින් මේ වගේ දේවල් තමයි අපි දකින්න තිබුණේ. ගිහින් දැනුවත් කරපුවාම මේ සම්බන්ධව ඕන දැනුවත් වෙලා නැහැ. ඒගොල්ලෝ මේ කලාව අපිට නිරන්තරයෙන් සම්බන්ධ වෙලා නැහැ කියන එක තමයි අපිට මේ දකින්න තිබුණේ. ඔව් මම මෙහෙමත් ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් ඔබ කුලියාපිටියේ කලාප සංවිධායක ලේකම් වශයෙන් කටයුතු කරනවා. එතකොට කලාපය තුළ යම් රැස්වීම් සංවිධාන කටයුතු එහෙම කරගෙන යද්දී ඒ කුලියාපිටිය කලාපය තුළ තියෙන සංවිධාන ශක්තිය කොහොමද? කලාපේ ඉතින් ගොඩාක් කොට්ටා සංවිධායක ලේකම්වරු පිළිතුරු සම්බන්ධ වෙලා ඉතින් කොට්ටා සංවිධායක ලේකම්වරුන් එක්ක සංවිධාන කටයුතු කරගෙන යනකොට කලාප සංවිධායක ලේකම්වරයා විදිහට කොට්ටා සංවිධායක ලේකම්වරුන් වෙනුත් අපිට සංවිධායක ඉතින් මේ අපිට ගොඩක් පාසල් තුළ රාජකාරී කරගෙන යනකොට මේ පාසල් තුළ ඉඳගෙන රාජකාරී කරගෙන යනකොට අපිට බාධාවක් තියෙනවා. මේ සමාජික ගැටලුවක් ආවම සමාජික ගැටලුව හොයන්න යන තියෙන කාල සීමාව මේ අඩු ප්‍රමාණයක් තමයි කොටස් සංවිධායක ලේකම්වරුන්ට කලාප සංවිධායක ලේකම්වරයාට. ඔව්. අවසාන ප්‍රශ්නය විදිහට මම ඔබගෙන් මේ ප්‍රශ්න අහන්න කැමතියි. දැන් විධිමත් වෘත්තීය සමිතියක සමාජිකත්වයේ ලබා තිබීමේ වැදගත්කම සම්බන්ධයෙන් අපි සමාජිකයන්ට මේ අහන් ඉන්න සමාජිකයන්ට යම් පණිවිඩයක් දෙමු. ඉතින් ඇත්තටම මේ වෘත්තීය සමිතියක් කියන එක ගොඩක් වැදගත්. සමාජිකත්වයේ අනිවාර්යයෙන්ම මේ වෘත්තීය සමිතික සමාජිකත්වයේ අනිවාර්යයෙන්ම අරගෙන තියෙන්න ඕන. මොකද පිළිගත් වෘත්තීය සමිතික සමාජිකත්වයේ ගන්න නෝ කියොත් එහෙම ඒක මේ සමාජිකත්වයකට මේ ගැටලු සහගත වෙනවා. ගැටලු සහගත වෙන අවස්ථා තියෙනවා. මොකද වෘත්තීය සමිතියක් නැතුව ගියොත් මේ යම් කිසි අවස්ථාවක මේ රාජකාරී ගැටලුවක් මේ සහ මේ රැකියාවෙන් ඔය අවස්ථාවකදී මේ ඉවත් වෙන්න සිදුවුණොත් මේ වෘත්තීය සමිතියක් තමයි ඉදිරිපත් වෙන්නේ මේ රැකියාවේ සුරක්ෂිතභාවය වෙන්නේ. ඒ සුරක්ෂිතභාවය මේ ඉදිරිපත් වෙන්න වෘත්තීය සමිතියක් තියෙන්න ඕන. අද දවසේදී ටොපික් ලීඩර් සංවාදයේ සමගින් එකතු වුණ අසීල සම්පත් කොණාර මහතා ඔබට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් තවත් දවසක ටොපික් ලීඩර් සංවාදයේ සමගින් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් අද දිනට ඔබට සමුදෙනවා. ඔබගේ වෘත්තීය ගැටළු වලට අදාළ ලිඛිත යොමු කිරීම ප්‍රධාන ලේකම් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අලවතුගොඩ මහනුවර යන ලිපිනයට තැපැල් මාර්ගික හෝ enau6727@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 076 46 31 636 නිල WhatsApp අංකය වෙත හෝ 076 22 396 ෆැක්ස් අංකය වෙත යොමු කිරීමට ඔබට දැන් පහසුකම් සලසා ඇත. ඔබගේ වෘත්තීය ගැටලු සංගමයේ 066 2056 978 හෝ 066 22 396 යන සංගමයේ නිල දුරකථන අංක ඔස්සේ යොමු කළ හැකිය. සංගමයේ නිරන්තරයෙන් අලුත් වන පුවත් දැන ගැනීම උදෙසා සංගමයේ නිල වෙබ් අඩවිය වන www.enaeunion.com වෙත දැන්ම පිවිසෙන්න. ඉදිරි සතියක සෙනසුරාදා දින පෙරවරු 11:30ට අධ්‍යාපන අනධ්‍යයන ටීවී ප්‍රවෘත්ති විකාශය සමගින් නැවත හමු වන තුරු ඔබ සැමට සුවදායි සති අන්තයක්.